තුර්කි ගුවන් සේවයට අයත් TK-733 ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර බලා පිටත්ව ගියේ ඊ රාත්‍රී 10ට පමණ. ඒ මගින් 202 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු රැගෙනයි. ගුවන් යානය පිටත්ව සුළු වේලාවකදී ගුවන් නියමුවා නිරීක්ෂණය කර ඇත්තේ ලැන්ඩින් ගියරේ දෝෂයක් හේතුවෙන් යානයේ රෝද පද්ධතිය නිසි පරිදි හැකිලීම සිදු නොවන බවයි. ඒ අනුව ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ වෙත දන්වා ඇති අතර හලාවත ප්‍රදේශයේ අඩි 4000ක පමණ අඩු උසකින් ඉතා සෙමින් පැය 2කට ආසන්න කාලයක් පියාසර කරමින් තිබූ අවස්ථාවේදී යානය ගොඩබිමට දිස්වුනේ මෙලෙසින්. බටේම කරකින එක දැක්කා. පල්ලයට එන වගේ තිබුණා ඒක බය වුණා අපි ඔක්කොම කට්ටිය එලේට ආවා. බය වුණා කඩ වැඩි දැනක මේ කේස් එකද උග බෑ වුණොත් ඇත්තම විදිහට බැස්සා. දුවන බය